ට්‍රම්ප්ගේ බද්දෙන් කොළඹ කොටස් වල පොළත් සලිත වෙලා තිබෙන්නේ. ඔබ හිතන විදිහට මේ ප්‍රවණතාවය මොන විදිහට කොටස් වල පොළට බලපාවිද? ඇත්තටම ජයන්ත කොටස් වෙළඳපොළ කියලා කියන්නෙම ආයෝජනයක්. මම මුලින්ම සඳහන් කරා. එතකොට කොටස් වෙළඳපොළ ලෝකයේ ඕනෑම කොටස් වෙළඳපොළක් උච්චාවචනයන් එක්ක යන්නේ. මේකට අපි ලස්සන වචනයක් පාවිච්චි කරනවා බුල් මාකට් එකක් සහ බෙයාරිෂ් මාකට් එකක් කියලා. බුල් මාකට් එකක් කියලා කියන්නේ සීක්‍රෙට් ඉහළ යන ඇත්තටම මේ කතාව කුරුණෑගල අවට ඉන්න පාසල් දරුවන්ට ඉතාමත්ම වැදගත් වැඩසටහන අපි රෙකෝඩ් කරන්නේ අප්‍රේල් 7 වෙනිදා. මේක ඊට පස්සේ තමයි පළ කරන්නේ. අද අපිට පෙනෙන දේ තමයි කොටස් වෙළඳපොළ ගොඩක් පල්ලෙහාට ආවා. ට්‍රම්ප්ගේ බද්දෙන් කොළඹ කොටස් වෙළඳපොළත් සලිත වෙලා තිබෙන්නේ. ඔබ හිතන විදිහට මේ ප්‍රවණතාවය මොන විදිහට කොටස් වෙළඳපොළට බලපාවිද? ඇත්තටම ජයන්ත කොටස් වෙළඳපොළ කියලා කියන්නෙම ආයෝජනයක්. මම මුලින්ම සඳහන් කරා. එතකොට කොටස් වෙළඳපොළ ලෝකයේ ඕනෑම කොටස් වෙළඳපොළක් උච්චාවචනයන් එක්ක යන්නේ. මේකට අපි ලස්සන වචනයක් පාවිච්චි කරනවා බුල් මාකට් එකක් සහ බෙයාරිෂ් මාකට් එකක් කියලා. බුල් මාකට් එකක් කියලා කියන්නේ සීක්‍රෙට් ඉහළ යන වෙළඳපොළක්. ඒ වගේම බෙයා මාකට් එකක් කියලා කියනවා පහළ යන වෙළඳපොළක්. එතකොට මේ වෙළඳපොළවල් දෙකම ඕනෑම වෙළඳපොළක් ලෝකේ කොටස් වෙළඳපොළ තුල අපි දකින්නට පුළුවන් කමක් තියෙනවා. මම හොඳ උදාහරණයක් ගත්තොත් එහෙම කොරෝනා වසංගතය ලංකාවට ලෝකයේ මුලින්ම ආරම්භ වෙද්දී එද්දී ඒ නිවුස් එකත් එක්ක කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා. මට මතක හැටියට අද නම් යම්කිසි වෙලාවක් කොටස් වෙළඳපොළ පැවතිලා තමයි යම්කිසි වෙලාවකට අපි කොටස් වෙළඳපොළ විනාඩි 30කට නතර කරේ. එදා තප්පර ගානකින් කොටස් වෙළඳපොළ දවසටම අපි නතර කරන විදිහට කඩාන වැටෙනවා. හැබැයි නැවත මේ දේවල් නැවත යථා තත්ත්වයට පත් වෙද්දී කොටස් වෙළඳපොළ ඉහළටම ගිහිලා ඉතිහාසයේ ඉහළමගේ ඒ වෙනකොට තිබ්බ ඉහළමගේ 13500 සීමාවට වැඩි වෙනවා. එතකොට ඒ අවස්ථාවක් කරගත්ත ඒ කොටස් වෙළඳපොළ පහළ යන අවස්ථාවක් කරගත්ත ආයෝජකයන්ට වැඩි ප්‍රතිලාභයක් ගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් මෙහෙදී අපි දකින්න ඕනේ දැන් වෙලා තියෙන වාතාවරණය මොකද්ද? විශේෂයෙන්ම ඔබ සඳහන් කරපු ආකාරයට ට්‍රම්ප් විසින් අලුතෙන් ඇති කරපු තීරු බදුත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. එතකොට අපි හඳුනා ගන්න ඕනේ කොටස් වෙළඳපොලේ මොන සමාගම් වලට ඇත්තට මේක බලපෑමක් වෙන්නේ. සමාගම් 284ක් තියෙනවා. අපි ගත්තොත් ඔතනින් සමාගම් 10කට වඩා අඩු ප්‍රමාණයකට තමයි රුචි බලපෑමක් ඇති කරන්නේ මේ බදු පැනවීම. එතකොට එතනින් එහාට ගිහලා අනිත් සමාගම් සියල්ලටම හොඳ අවස්ථාවක්. එතකොට මේ පහළ යන අවස්ථාව ඇත්තටම අලුතෙන් එන කෙනෙකුට හොඳ ආයෝජන අවස්ථාවක් කියලා අපිට හිතන්නට පුළුවන්. මොකද මේ දේවල් අපි හිතනවා ඉස්සරහට මේ විදියට යන්නේ නැහැ ලෝකේ. යථා තත්ත්වයටපත් වෙනවා. යම් විසඳුම් එනවා. මේ විදිහට විසඳුම් සොයාගන්න කටයුතු කරනවා. එතකොට මේ විසඳුම් එක්ක මේක යථා තත්ත්වයට ආවට පස්සේ මේ වෙලාවේ ආයෝජනය කරන්නට හොඳ අවස්ථාවක් වෙයි. ඒ වගේම දැනට ආයෝජනය කරන අපි දකිනවා විකුණලා අයින් වෙන්න බලනවා නම් හොඳට කල්පනා කරලා බලන්න ඔබ විශ්ලේෂණය කරන්න තරවකාර ආයතන ආයෝජක උපදේශක මහත්තයාගෙන් අහන්න මොකද්ද මේ වෙලාවේ තත්ත්වය කියලා. මොකද ඒ තත්ත්වය අනුව ආයෝජන උපදෙස් අනුව කටයුතු කරන්න. එහෙම වුණොත් ඔබට ඔබ නිවැරදි කළමනාකරණයක් කළා හොඳ ප්‍රතිලාභයක් ලබා ගන්න මේක අවස්ථාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා.